දෙක වර්ෂයේ උඩුනුවර ඩී.බී. විජේතුංග ජාතික පාසලෙන් ගුරු ජීවිතයට පාදබන එතුමිය ඉතා දීර්ඝ කාලයක් එම පාසලේ සේවය කිරීමේ යෙදී සිටිනවා. එහිදී තම උපරිම ශක්තිය යොදවමින් දරුදරියන්ගේ භෞතික විද්‍යාව විෂයේ දැනුම කුසලතා වර්ධනය කරන්න ඉමහත් කැපවීමක් යොදවනවා. අවුරුදු 17ක පමණ දීර්ඝ සේවා කාලයක් නිම කරමින් 2009 වර්ෂයේදී එතුමිය මහා මායා විද්‍යාලයට ස්ථාන මාරුවක් ලබා භෞතික විද්‍යාව විෂය උගන්වන ගුරු මහත්මයෙක් ලෙස පත්වනවා. එහි අවුරුදු 10ක පමණ සේවා කාලයක් නිම කිරීමෙන් අනතුරුව 2019 වර්ෂයේදී හොඬසාලේ බණ්ඩාරනායක ජාතික පාසලට භෞතික විද්‍යා ආචාර්යවරියක් ලෙස සේවයට පත් වෙනවා. මෙහිදී ඇය වෙත පැවරෙන සියලුම වගකීම් යුතුකම් නොපිරිහෙලා ඉෂ්ට කරන්නට එතුමියගේ උපරිම ශක්තිය දත් නෙමේ එතුමිය අපිට සමිතාවත් සුහදව කටයුතු කරමින් පන්සල් සමාදන් වීම සඳහා දෑත නළට අඩුයි. දදේශ වීමට ගරු විදුහල්පතිතුමියටත් පාසල් දදේශ වීමට අද දින සිඹුලන සංජා හේරත් ගුරුමෑණියන්ටත් ගෞරවයෙන් ආරාධනා සමුදෙමින් විශ්‍රාම දිවියට පාදකන ආදරණීය සංඝයා කියලා ගුරුමෑණියන්ට එතුමිය සිදු කර සේවය අගය කරමින් කෘතවේදීත්වය පළ කරමින් උපහාර පිදීමේ අවස්ථාවට අපි මේ සමව සූදානම් වෙලා ඉන්නේ. විශ්‍රාම දිවියට එළඹෙන සංඝයා ගුරුමෑණියන්ට ගුරුමෑණිය යටතේ ශිෂ්‍යාකාරයක් වන ඉගෙනීමට මට ප්‍රාර්ථනාව ලැබුණා. ගුරුමෑණියනි අදින් අරගෙන ඔබගේ විශ්‍රාම දිවිය නිදි නිරෝගීව සතුටින් ගත කිරීමට හැකියාවයි මම ප්‍රාර්ථනා කරමි. වසර 32යි හරියටම නම් වසර 32යි මාස 7ක සේවා කාලයකින් පසුව විශ්‍රාම දිවියට පානගෙන මේ මොහොතේ ඔබ අමතා වචන සාපයක් කතා කිරීමට ලැබීම සතුටුයි කියන්න ඒ ශිෂ්‍ය පිරිස අතරින් බොහෝ දෙනෙක් විශ්වවිද්‍යාලේ වරම් ලැබුවා. අද වෙනකොට සමාජයේ ඉහළ තැන්වල වැඩෙනවා. සමහරු ලංකා පිටරටවල හැකියාව කරනවා. 9 වසරේ මහා මායා විද්‍යාලයට මම ස්ථාන මාරුවක් ලැබගෙන ආවා. එහිදී අර කලින් ඉස්කෝලේට සාපේක්ෂව ඉතා ලොකු කැපකිරීමක් කරන්න වුණා. මොකද ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි, පන්ති සංඛ්‍යාව වැඩි. ඒ නිසා ලොකු කැපකිරීමක් සහ මහන්සියක් දැරුවා. ඒත් අපි ගුරුවරු වශයෙන් සතුටු වෙනවා ඉහළ තැනකට ළමයි යන එක ගැන. ඉතින් මහා මායා විද්‍යාලය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ළමයි බොහෝ සංඛ්‍යාවක් ඒ විද්‍යාලයේදී සරසවි වරම් ලබා ගත්තා. අදටත් වෛද්‍යවරු, ඉංජිනේරුවරු සහ විද්‍යා ශාස්ත්‍රය තුළ ගොඩක් සිසුවියන් අද ඉන්නවා. ළමුන් සමත් වෙනකොට අපි ගුරුවරු වශයෙන් හරිම ආඩම්බරයි. ඒ සේවය දිගටම කරගෙන යන්න අපිට ශක්තියක් වෙනවා. වසර 10ක් මහා මායා විද්‍යාලයේ සේවය කරලා 2019 වසරේදී මම මේ විද්‍යාලයට ආවා. මේ විද්‍යාලය තුලදී මේ වෙනකම් ඇත්තෙන්ම අපිට විශ්වවිද්‍යාලයට යවන්න පුළුවන් උනේ සිසුන් දෙදෙනෙකු පමණයි. හරිම කනගාටුයි ගැන. මොකද දරුවන් අපෙන් ලබා ගන්න ප්‍රයෝජනෙ මදි කියලා මට තේරුණා. ඒ නිසාම මම අද දින විශේෂ කරුණු දෙකක් පමණක් ඔබ හමුවේ තැබීමට කැමැතියි. පළවෙනි එක තමයි ඉගෙනීම. දැන් ඉගෙනීම ඕගොල්ලන් ඉන්නේ ඉගෙන ගන්න. අපි ඉන්නේ දැනුම ලබා දෙන්න ගුරුවරු වශයෙන්. ඉතින් ඉගෙනීමට දක්වන මේ
කැපවීම අපේ උසස් පෙළ දරුවන්ගේ විශේෂයෙන් මම උගන්වපු විෂය සම්බන්ධයෙන් මදි කියලා අපිට තේරුණා. ඉතින් දැන් අපේ කාලේ වගේ නෙමෙයි. ඇත්තටම මේ ඔයගොල්ලන්ට ෆෝන් එක අතට ගත්තත් දැනුම හොයාගෙන යන්න ලොකු මාර්ගයක්. ඉතින් අපේ කාලේ අපිට තිබුණේ ගුරුවරයා පමණයි සහ පෙළපොතක් තිබුණා නම් ඒක විතරයි. ඉතින් දැන් ඕගොල්ලන්ට දැනුම ලබා ගැනීමේ ක්‍රම ගොඩාක් තියෙනවා. ඒ අනුව ඕගොල්ලන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න කියලා මම මේ වෙලාවේදී ඉල්ලීමක් කරනවා. අනිත් කාරණය ගැන කිව්වොත් විනය නැත්තම් සදාචාරයකුත් නැහැ. ඉතින් විනය ගැන කතා කරනකොට මේ විද්‍යාලයේ පහුගිය කාල සීමාවේදී ඉතාමත් හොඳ විනයගරුක දරු පිරිසක් ඉන්නවා. ඒ අතරේ තාමත් ස්වල්ප දෙනෙක් ඒක පටහැනිව ක්‍රියා කරනවා. මට ඔය දෙපැත්තෙම අත්දැකීම් තියෙනවා. මම මේ වෙලාවේදී මට සිහියට නැගෙන විශේෂ සිද්ධියක් ඔබ හමුවේ කියන්න කැමතියි. මම පසුගිය දිනවල අසනීප තත්ත්වෙන් තමයි හිටියේ. බොහෝම අමාරුවෙන් පාසලට ආපු දවස් කීපයක් තිබුණා. දවසක් මම අමාරුවෙන් මං ආධාරකයෙකුත් සමග පාසලට එන අතරේ මෙතන පඩිපෙළ නගින්න ඕනේනේ අපි අත්සන් කරන්නේ. ඔය නගින අතරේදී එක දරුවෙක් පිටිපස්සෙන් ඇවිල්ලා මාව බදාගෙන පිටිපස්සෙන් මාව මේ පඩිපෙළෙන් නැග්ගුවා. ඒ වෙනකොට මම ඇත්තටම ඒ දරුවව අඳුරගෙන නැහැ. බලනකොට මම මගෙන් ඉගෙන ගන්න දරුවෙකුත් නෙමෙයි. ඒ සිද්ධිය මට ඇත්තටම හරි සංවේදීයි ගැන කතා කරනකොට මම ඇවිල්ලා හරියට ඇඬුවා. අඬලා මගේ යාළුවෝ ඊට පස්සේ ඒ දරුවව හොයාගෙන මගේ ළඟට කන් ආවා. බලනකොට කලාංශයේ ඉගෙනුම ලබන ඒ දරුවා පසුගිය වසරේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වුණා. මේ වෙනකොට ඔහු උසස් පෙළ විභාගයටත් ඉඳගෙන ඉන්නවා. මම ප්‍රාර්ථනා කරනවා ඒ දරුවට හොඳ ප්‍රතිඵල ලැබෙයි. මේ වෙලාවේදී මගේ අන්තිම කතාව මේ ඇත්තටම දරුවන් ඉදිරියේ කරන මේ වෙලාවේදී ආයාචනා කරනවා සියලුම දරුවන් ඒ ලෙසට හොඳ විනයගරුක දරු පිරිසක් විදිහට හැදෙයි කියලා. මම වැඩිදුර කතාව කරන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් මට මේ වෙලාවේදී සිහියට නැගෙන කීප දෙනෙක් මතක් කරන එක මගේ යුතුකමක් විදිහට මම සැලකනවා. මුලින්ම මගේ දෙමව්පියන් මාව මෙලොවට බිහි කරලා උසස් රැකියාව ලබා ගන්නට මට උගන්වලා ඒ කරපු සේවය වෙනුවෙන් මම අද ඒ දෙපළ තපින් දීලා මේ වෙලාවේදී මතක් කරනවා. ඊළඟට මගේ ස්වාමි පුරුෂයා ඇත්තම මගේ ප්‍රථම උපාධියෙන් පසුව මම හිතුවේ නෑ නැවත අධ්‍යාපන කටයුතු වල යෙදෙන්න. නමුත් ඔහුගේ දැඩි ඉල්ලීම මත මම උසස් අධ්‍යාපනයට යොමු වුණා. ඒක අද දවසේ තමයි මට තේරෙන්නේ ඒක කොච්චර වටිනවද කියලා. ඉතින් ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා. විශේෂ ස්තුතියක් කරන්න ඕනේ විදුහල්පතිතුමියට මාව අද දවසේ විද්‍යාලයට ගෙන්නලා මා වෙනුවෙන් මේ කරන උපහාරය වෙනුවෙන්. බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියට. පාසලේ තූර්ය වාදක කණ්ඩායම ශිෂ්‍ය නායක මණ්ඩලය සහ කුඩා දරු දැරියන් මා එන පෙරමග රැඳී සිටියා. ඔවුන්ටත් බෙහෙවින්ම ස්තුතියි. විශේෂ තවත් ස්තුතියක් මේ වෙලාවේදී අනුර හෙටිආරච්චි ගුරුතුමා වෙනුවෙන් මහත්මයා වෙනුවෙන් මම පුද කරනවා. හැමදාමත් වගේ ඡායාරූපකරණය වීඩියෝකරණයෙන් ලොකු සහායක් මේ වෙලාවේදී දක්වනවා. ඔබතුමාට ස්තුතියි. ඊළඟට විද්‍යාංශයේ දරුවන් මීට කලින් දිනයක ඇවිල්ලා මට උපහාර පිළුවා.
අද දවසේ මේ උත්සවය සාර්ථක කරගන්න සෑහෙන උදව්වක් දෙන බව මට පේනවා. ඔවුන්ටත් දරු දැරියන්ටත් අපගේ ආරාධනය පිළිගන්න සම්මුති විශ්‍රාමලත් බෞද්ධ විද්‍යා විෂය ආචාර්ය සන්ධ්‍යා තේරත් ලැබුණේට ඒ උදාහරණ තියෙනවා. අද අපි මේ කරන්නේ රාජ්‍ය සේවයක වර්ෂ 22ක සේවා කාර්යයක් ඇති අපේ පාසලට වර්ෂ 6ක සේවා කාර්යයක් ඇති විශ්‍රාම විද්‍යාක පාඨයේ මාර්ග 20 වෙනිදා අපගේ පාසලේ බෞද්ධ විද්‍යා විෂයයන්ව සන්ධ්‍යා හේරත් ගුරු මහත්මියට උපහාර දැක්වීම සඳහා තමයි අපි සියලු දෙනා එක්වෙලා ඉන්නේ. කලකර අවස්ථාවක්. කෘතඥ සැලකීමේදී අපි හැම අංශයෙන්ම එක දක්වන්න ඕනේ.